ආයුබෝවන් ඉතින් කොහොමද ඕගොල්ලෝ හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා සෑහෙන කාලයකට පස්සේ ඔන්න YouTube channel එකට ආපහු වීඩියෝ එකක් අරගෙන ආවා මේ අවුරුද්ද නම් කොහොම හරි හිතාගත්තා දිගටම ආපහු වීඩියෝස් අරගෙන එනවා ඕගොල්ලන්ත් එක්ක මට තාමත් අමාරුයි මොනවාද ඔයගොල්ලන්ට වීඩියෝස් මොන වගේ වීඩියෝස් දාරගෙන එන්නේ ඒ කියලා හිතන්න හැබැයි හිත ඉන්නේ නැතුව මම හිතුවා කොහොම හරි පටන් ගන්නවා මොකද මේක හෙට කරනවා අද කරනවා ලබන සතිය කරනවා කිය හිත හිටියොත් කරන්න වෙන්නෙම නැහැ මේ වීඩියෝ ක්ලිප්ස් ටික මම මැයි මාසේ 14 වෙනිදා ගත්ත වීඩියෝ ක්ලිප්ස් ඉතින් බලන්නකො එඩිට් කරන්න සෑහෙන කාලයක් ගියා කොහොම හරි එදා මට වැඩ දවසක් උදේවරු මං ගෙදර ඉඳන් වැඩ කරා ඊට පස්සේ දවල් ලොකු දුව ඉස්කෝලේ ගෙදර ආවට පස්සේ මට එළියට යන්න සිද්ධ වුණා වැඩවලට කොහමද හොඳටම වහින දවසක් එදා සෑහෙන වැස්ස මුළු කොළඹම යට වෙන්න වැස්ස ඇත්තටම මම ඉතින් දවල් දුව ගෙදර ආවට පස්සේ ඉක්මනට වොෂ් දාමවලා ඒගොල්ලන්ට කවලා පොලා ඒගොල්ලන්ගේ වැඩ කටයුතු ටික කරලා ඉක්මනට ලෑස්ති වෙලා මොකද එදා චූටි දුව මොන්ටිසෝරි ගියෙත් නෑ හොඳටම වැස්ස නිසා එයාත් ගෙදර හිටියේ කොහම හරි එහෙම කළා මගේ ඉවෙන්ට් එක තියෙන ලොකේෂන් එකට ශැන්ග්‍රීලා එකට මම ගියා 3:04ට විතර ඒ වෙනකොටත් අපේ ටීම් එකේ අය වැඩ පටන් අරගෙන තිබ්බේදා ශැන්ග්‍රීලා එකේ හෝල්ස් දෙකකම අපේ ඉවෙන්ට්ස් යනවා උදේත් ඉවෙන්ට්ස් තිබ්බා ඊට පස්සේ හවස ඉවෙන්ට්ස් උත් අපිමයි කරන්නේ එතකොට රිමූවල් පැකින් අප් ඊට පස්සේ ආපහු සෙටප් දාන එක ඔය හැමදේම හෝල්ස් දෙකේම සිද්ධ වෙනවා. ඉතින් එදා ගොඩක් බිසි දවසක් අපේ ෆුල් ටීම් එකම මේ වැඩවලට බැහැලා හිටියේ. ඉස්සෙල්ලම කරේ පැක් අප් කරන මේන් බෝල් රූම් එකේ එතන කොහොමද වැඩ ටික ඕකේද අන්ඩර් කන්ට්‍රෝල්ද කියලා චෙක් කරලා ඒකම ඊළඟ සෙටප් එක වැටෙන්න ඔය මම ඉන්ස්පෙක්ෂන් කරලා qualities check කරලා edit කරලා selection එක කරලා ඊට පස්සේ ඊළඟ hall එකට ගියා ඊළඟ hall එකට ගිහිල්ලා එතන removal එක කරන ගමන් ඊට පස්සේ දැන් අපි ආපහු setup එකක් දානවා ඉතින් table setups දාලා ඉවරයි අපේ chairs උත් ඇවිල්ලා තියෙන්නේ දැන් ඉතින් මේ ටික setup කරගන්න තමයි දැන් තියෙන්නේ ඉතින් උඩට පල්ලෙහාට දුවනවා මොකද මේවා back to back events එතකොට අපි හරි වෙලාවට මේවා දෙන්න ඕනේ ඉතින් efficiently වැඩ කරගන්න ඕනේ මොකද vendors ලා ගොඩාක් එකතු වෙලා තමයි වැඩ කරන්නේ එතකොට ඒ හැමෝටම ඉඩකඩ සලස්සලා දෙන්නත් ඕනේ ඉතින් එතන පොඩි ලෝක යුද්ධයක් වගේ තමයි හැබැයි ඉතින් ultimately අන්තිම output එක දකිනකොට හරි ආසයි vendors ලා ගොඩාක් එකතු වෙලා මේ වගේ setup එකක් ලස්සනට දාන එක තමයි අපේ ජොබ් එකේ තියෙන ලොකුම සන්තෝෂේ. ඉතින් ඔයගලන්ට පොඩි ක්ලිප්ස් ටිකක් මං අරගත්තා. එතන සෙටප් එක ඉවර කළා මං ආපහු ගියා උඩ වැඩ ටික කොයි විදියටද කියලා බලන්න. ඉතින් මේ සැරින් උඩ පල්ලේ හදුවදුව තමයි හිටියේ. ඉතින් උඩ සෙටප් එකත් almost done handover time එක දැන් කිට්ටු වෙලා තියෙන්නේ. දැන් ඉතින් වෙලාව 7ටත් කිට්ටුයි. ඊට පස්සේ ටීම් එක ඩිස්පැච් කරලා ඒගොල්ලන් වෙතනින් රිලීස් කරලා කොහොම හරි ශැන්ග්‍රීලා එකේ ඉඳන් අපි ගියා ශැන්ග්‍රීලා මෝල් එකට වන් ගෝල්ෆේස් මෝල් එකට ගිහිල්ලා උදේ ඉඳන්ම කට්ටිය මුකුත් කාලා හිටියේ නැති හින්දා චූටි දෙයක් කාලා යමු කියලා ඩිසයිඩ් කරා ඊට පස්සේ මට දැන් ගොඩක් රෑ වෙලා එතකොට 10ත් පහු වෙලා දැන් කීල්ස් එහෙම වහලා තියෙන නිසා මම ශැන්ග්‍රීලා මෝල් එකේ කීල්ස් එකක් තියෙන නිසා හෙට අවශ්‍ය කරන බඩු ටිකක් මට තිබ්බ අරගන්න බබාලට ඉස්කෝලේ යවන්න මම ඒ බඩු ටික එතනින් අරගත්තා අපේ ලොකු දුව ඉල්ලුවා මේ බ්‍රවුනි එක ඕනේ කියලා අනිවාර්යෙන් එයාට කන්න ඉතින් දැන් ඕක හෙට උදේට අනිවාර්යෙන් අහනවා කොහොම හරි මේක කීල්ස් එකේ තිබ්බ නිසා මම ඒකෙන් දෙකක්ම අරගත්තා ඊට පස්සේ පළතුරු ටිකක් ගත්තා මෂ්රූම් අරගත්තා මොකද එයාට උදේ කෑමකට මෂ්රූම් දාන්න මම හිතුවා ඒ ටිකත් අරගෙන ඉතින් මම වෙලාව 10ත් පහු වෙලා මං ඉතින් හෙමින් එළියට බැස්සා සින්දුවකුත් හැමීට අහගෙන නිසංසලේ
රිලැක්ස් එකේ. ඉතින් ඩ්‍රයිව් කරගෙන ඔන්න ගෙදර යනවා. හොඳටම වහිනවා. ඒ කියන්නේ පොඩ්ඩක්වත් වැස්ස අඩු වෙලා නැහැ. සෑහෙන හයියෙන් වහිනවා. මග යනකොට මුළු කොළඹම යට වෙලා මට ඇත්තටම වතුර යන්න උනේ. මම ටිකක් බයත් වුණා ඒ වෙලාවේ. මොකද මං වතුරේ ගිහිල්ලාම නැහැ. තනියම මම වතුරේ ඩ්‍රයිව් කරලා නැහැ. කොහොම හරි නමුත් ඉතින් හිමීට පරිස්සමෙන් වතුරෙත් බැහැගෙන ඩ්‍රයිව් කරගෙන ඉතින් ගෙදර ගියා. තව දවසක හම්බ වෙමු. ඕගොල්ලෝ ආයෙමත් මගේ channel එකට එකතු වෙන්න. දිගටම වීඩියෝස් දානවා. ස්කිප් කරන්න නැතුව බලන්න කියලාත් ගොඩක් ආදරෙන් ඉල්ලනවා. ඉතින් එහෙනම් ගිහිල්ලා එන්න. හැමෝටම ආදරේ.